Bismillahirrahmanirrahim. Assalamualaikum warahmatullahi wabarakatuh. අපි අල් කුර්ආනයේ සිංහල අර්ථ සංග්‍රහය පළවෙනි පරිච්ඡේදය දෙවෙනි පරිච්ඡේදය වාක්‍ය 1 සිට 5 දක්වා අපි බලමු. එතකොට වාක්‍ය 1 සිට 5 දක්වා තියෙන වාක්‍යවල ආයත් කියලා කියනවා අපිට. ඉදිරියේදී අපි අරාබි වචනයම පාවිච්චි කරමු. ඒක තමයි ඊටමත් ගැලපෙන්නේ. මේ ආයත් වල විශ්වාසවන්තයන්ගේ ගුණාංග ඕන් ළඟ තියෙන සලකුණු ගැන පැහැදිලි කරා. දැන් අපි අංක 5 සිට 5 දක්වා කිව්වා ඕන් ළඟ තියෙන මේ ග්‍රන්ථය මොකද්ද? මේ ග්‍රන්ථයේ සැක නැහැ සහ මේක গুপ্ত දේවල් විශ්වාස කරන අය, සලාතේ ඉටු කරන කට්ටිය, දන් දෙන කට්ටිය, නබිතුමාට පහළ වෙච්ච අල් කුර්ආනයේ විශ්වාස කරන කට්ටිය සහ පෙර ග්‍රන්ථ නබිතුමාට පෙර අයට පහළ වෙච්ච ග්‍රන්ථ විශ්වාස කරන අය සහ අවසාන දිනේ විශ්වාස කරන අය ඕන් ජයග්‍රහණය ලබනවා. ඕන් දෙවියන්ගේ පරමාධිපතිගේ නවුම් කරුවාගේ යහමගේ ඉන්නවා කියලා අපි බලමු. දැන් ඇවිල්ලා අල් කුර්ආනයේ ඇවිල්ලා ප්‍රතික්ෂේපක ඉස්ලාමයේ ප්‍රතික්ෂේප කරන අය පිළිබඳ තමයි ඊළඟ අංක 6 සිට සඳහන් වෙන්නේ. අපි බලමු. දැන් ඇවිල්ලා නබිවරය සබවින්න ප්‍රතික්ෂේප කළවොන් නුඹ ඔවුන්ට අවවාද කළද ඔවුන්ට අවවාද නොකළද ඔවුන්ට එක හා සමානයි. ඒතර අල් කුර්ආනයේ පවසනවා මේ අල් කුර්ආනය සහ ඉස්ලාමය විශ්වාස නොකරන අය ඉන්නවනේ. දැන් ඒව පිළිබඳ මිනිස්සු හැටියට අපි වද වෙන්න අවශ්‍ය නැහැ. මේක අල් කුර්ආනයේ ඒ මිනිස්සුම කවුරු හරි දෙවියෙක් මවලා ඉන්නවනේ අල්ලාහ් කියන මම තමයි මව්වේ කියලා. ඒ මවපු අල්ලාහ් දෙවියන් ඒ මිනිසුන් ගැන කියන දේ පණිවිඩය තමයි අපි මේ මෙතන කියවන්නේ. එතකොට මේ මිනිස්සුන් ඇවිල්ලා මේ සමහර අය කලබල වෙනවා. මේ අල් කුර්ආනයේ ඇවිල්ලා මේ අල් කුර්ආනයේ ඉස්ලාමයේ ප්‍රතික්ෂේප කරන අයට එහෙම මෙහෙම කියලා තියෙනවානේ කියලා කියනවා. ඉතින් ඒක කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් මේක අල් කුර්ආනයේ විශ්වාස කරන්නේ නැත්තම්, අවසානයේ දිනේ කියලා එකක් නැත්තම්, අබිතුමාට පහළ වෙච්ච වහී කියන එක ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්තම්, එතකොට ඔයගොල්ලන්ට බය වෙන්න දෙයක් නැහැනේ. එතකොට මං කියන්නේ ඒකනේ යථාර්ථය. ඒ හින්දා මේක අනිත් එක මේවා වෙලා මේ මුස්ලිම් අය ලියපු දෙයක් නෙමෙයි. මුස්ලිම් වරුණුත් තමන් ඇවිල්ලා යහමඟ ලබන්න ඕනේ, ස්වර්ගය ලබන්න ඕනේ, ජයග්‍රහණය ලබන්න ඕනේ. තියෙන ආගම් අතරින් ඊටමත් බුද්ධියට ගෝචර වන පංචේන්ද්‍රයන්ගෙන් අපි ගන්න දැනුම් සහ ඒවට ගෝචර වෙන දේවල් අපි හොයලා ඒව පහළ වෙච්ච ඒ ගැන සඳහන් කරලා තියෙන අයගෙන් දේව පණිවිඩ ගෙනාපු මුහම්මද් තුමා සහ අනිත් නබිවරුන් වක්තෘවරුන් ගෙනාපු පණිවිඩ වලින් ඊටමත් මහුම් කරුවෙක් ඉන්නවද නැද්ද? ඔහු කවුද? මේ මහුම් කරුවෙක් වෙන්නේ ඊටම සුදුසු කවුද? ඔහු ගාව තියෙන්න ඕන ගුණාංග මොනවාද? මේ දේවල් සොයා බලලා පරීක්ෂණය කරලා ඔවුන් ලබාගත් යහමඟ පිළිගත් ග්‍රන්ථය තමයි අල් කුර්ආනය. මේක පහළ වෙලා අවුරුදු 1400යි. මේ පහළ වෙච්ච අල් කුර්ආනය කියලා තියෙනවා මේකේ සැක නැහැ. මේක අල් කුර්ආන අල්ලාහ් දෙවියන් කියන මම තමයි මේ ලෝකේ මැව්වේ, මිනිසුන්ව මැව්වේ මම, මේක පහළ කරේ මම, මේක ආරක්ෂා කරන්නෙත් මම කියලා අල්ලාහ් කියලා තියෙනවා. මිනිස්සු මුස්ලිම්වරු උත්සාහ කළත්, මිනිස්සු කවුරු උත්සාහ කළත් මේ අල් කුර්ආනය නැති කරන්න බෑ කියන එක අල් කුර්ආනයේ පවසනවා. එතකොට අල් කුර්ආනය සහ මේ මව්පු දෙවියන් තමන්ව ප්‍රතික්ෂේප කරන අය ගැන දෙවියන් කියලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ දෙවියෝ ඒගොල්ලන්ත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එකත් කියලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක විශ්වාස කරන එක නොකරන එක ඒගොල්ලෝ සහ ඒගොල්ලන්ගේ දෙවියන් අතර තියෙන දේ. අපි මේ අල් කුර්ආනය පිළිගන්න මිනිසුන් හැටියට මේ අපි අල් කුර්ආනය කියවනවා. මේ අල් කුර්ආනයේ තියෙන දේවල් අපි පිළිගන්නවා සහ ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒක සමහර අය කියනවා අපිට අල් කුර්ආනයේ තියෙන දේවල් අපිට දැනගන්න අවශ්‍යයි. ඒකේ මොනවද කියන්නේ කියන එක දැන. ඒ වගේ සමහර මුස්ලිම් කට්ටිය ඉන්නවා සිංහල භාෂාව පාවිච්චි කරන කට්ටිය. අපි ඒගොල්ලන්ට තමයි මේ විස්තර කරන්නේ. එතකොට මේකේ ඇවිල්ලා ප්‍රතික්ෂේප කරන අය ගැන සඳහන් වෙනවා. අපි ඒක බලමු ඉදිරියේදී. ඉන්නල් ලදීන කෆරු සවාඋන් අලයිහිම අන්දරතහුම් අම් ලම් තුන්දිරුම් ලා යුමිනූන්. සබවින්ම ප්‍රතික්ෂේප කළවුන් නුඹ ඔවුන්ට අවවාද කළද ඔවුන්ට අවවාද නොකළද ඔවුන්ට එක හා සමානයි නේද? අපි දන්නවා මිනිස්සු අතරේ හොඳ දේවල් කරන කට්ටිය ඉන්නවා. නරක දේවල් කරන කට්ටිය ඉන්නවා. වැරදි දේවල් රටේ නීතියට පිටුපාන කට්ටිය, සමාජයට අහිතකර දේවල් කරන කට්ටිය, එපා කියද්දි වැඩිහිටියන්, සමාජයේ විශේෂ පුද්ගලයන්, නැත්නම් රටේ නීති ආරක්ෂක අංශ අධිකරණය වගේ දේවල් කියලත් ඒගොල්ලෝ ඒක අහන්නේ නැහැ. එතකොට එහෙම මේ කියන දේ අහන්න නැත්නම් එහෙම ඇවිල්ලා එහෙම අයට ඒගොල්ලන්ට අවවාද කරලා ප්‍රයෝජනයක් තියනවාද? අවවාද අනිවාර්යෙන් අපි අපේ යුතුයකම හැටියට අල් කුර්ආනයේ තමන්ගේ අවවාදය උන්ට උපදේශය කරනවා. නබිතුමා තමන්ගේ අවවාදය උපදේශය කරනවා. ආරක්ෂක අංශ වෙන්න පුළුවන්, සමාජයේ ප්‍රධානීන් වෙන්න පුළුවන්. එවුන් තමන්ගේ උපදේශ කරනවා. හැබැයි අර කම්කිසි කොටසක් ඉන්නවා ඒගොල්ලොන් ඇවිල්ලා කාගේවත් දේවල් වලට සමන් දෙන්න, අවනත වෙන්න, ඒවට කම් දෙන්න කැමති නැහැ කියලා කියනවා. එතකොට දෙවියන් ඇවිල්ලා අල් කුර්ආනයේ කියනවා මවපු දෙවියන් නබිවරය සැබවින්ම ප්‍රතික්ෂේප කරන කට්ටියක් ඉන්නවා. නේද? නබිතුමාව ප්‍රතික්ෂේප කරපු කට්ටියක් ඉන්නවා. ඔවුන්ට ඔය අවවාද කළත් නැතත්
ඒගොල්ලන්ට ඒක එක හා සමානයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක පිළිගන්න ලෑස්ති නැහැ. එහෙම කොටසක් ඉන්නවා. ඕව විශ්වාස නොකරති. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක නබිතුමා මිනිස්සුන්ට ඒ සත්‍ය පහදන්න ඕනේ, ඒ සත්‍ය කියලා දෙන්න ඕනේ, පැහැදිලි කරන්න ඕනේ කියලා ඊටාම දැඩි වෙහෙසක් ගත්තා. ඒ වෙනුවෙන් ඊටාමත් ලොකු සිත් අවුලකටපත් වුණා. එතකොට ඒ අවස්ථාවේදී අල්ලාහ් තාලා කියනවා ඔබතුමාගේ යුතුයකමක් ඇටියට ඔබතුමාට පහළ වෙච්ච මේ වහී කියන දේව පණිවුඩය ඔබතුමා වුන්ට අවවාද විශ්වාස විස්තර කිරීම කරලා ඉවරයි. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ කියලා ඉවරයිනේ. ඒ වගේ පිළිගන්න කැමති නැති කට්ටියට පිළිගන්න ලෑස්ති කළ නැති කට්ටියට ඔයා තව කොච්චර වෙහෙස වෙලා කොච්චර කිව්වත් අවවාද කරා ආන්දර්තව මම්ලම් දුන්දිරෝ ඔගොල්ලෝ සවාවුන් අලයින් ඔගොල්ලෝ ඔයා අවවාද කරත් නැතත් ඒගොල්ලන්ට ඒක සමානයි. ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප හැමදාම කරනවාමයි කියලා කියනවා. හරි. මේ පිළිබඳ පාද 7 අංක 7 බලමු. අල් කුර්ආනය මඟ පෙන්වන ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දී පළමු ආයතයන් පහෙන් මුමින්වරුන් හෙවත් විශ්වාසවන්තයන්ගේ ගති ලක්ෂණ විග්‍රහ කොට ඇත. බැලුවනේ පළවෙනි වාක්‍ය පහේ විශ්වාසයන්ගේ ගති ලක්ෂණ විස්තර කරා. 6 වෙනි ආයතයන් කාෆිරුන් ප්‍රතික්ෂේපයන් ගැනද 8 වෙනි ආයතයේ සිට 20 දක්වා මුනාෆික්වරු හෙවත් ආත්මක වංචනිකයන්ගේ ගති ලක්ෂණද විග්‍රහ කොට තියෙනවා. ඊට පස්සේ අංක 7 ඔවුන්ගේ අංක 7 අපි අරාබික පොඩ්ඩක් කියවමු. ඛතමල්ලාහු අලා කුලූබිහිම් වඅලා සම්ഇහිම් වඅලා අබ්සාර ඛතමල්ලාහු අලා කුලූබිහිම් වඅලා සම්ඉහිම් වඅලා අබ්සාරිහිම් ගිෂාවා වලහුම් අදාබුන් අදීම්. දෙවියන් කියනවා ඔවුන්ගේ හදවත් වලටද ඔවුන්ගේ සවනටද අල්ලාහ් මුද්‍රා තබා ඇත. එතකොට නම් කිසි කෙනෙක් කියනවා කියලා දේ අහන්නේ නැහැ. දිගටම අහන්නේ නැතිකොට ඒ පියෙක් වෙන්න පුළුවන් තමගේ දරුවන්ට වෙන්න පුළුවන් කියලා බැරිම තැන ඔහු කියනවා මම ඔයගොල්ලන්ව අතහැරලා දානවා කියලා කියනවා. ඒ වගේ දෙවියෝ කියනවා මොවුන් අහන්න නැති හින්දා මීට වැඩි කරන්න දෙයක් නැහැ. ඔවුන්ගේ අදවත් වලට මුද්‍රාව පැටලලා තියෙන්නේ. මෙම ප්‍රකාශනයේ අල් කුර්ආනයේ 83 14 වෙනි ආයතය ඉදිරිපත් කර අදහස පදනම් කරගනිමින් අවබෝධ කරගත යුතුයි. ඒගොල්ලෝ කියනවා දැන් මේක ඇවිල්ලා මේකෙන් දැන් මේක සමහර දේවල් තේරුම් ගන්න ඒහා අදාළ අනිත් වාක්‍ය බලන්න ඕනේ. ඒකට මේකේ තියෙනවා ඒ කියන්නේ මේ මිනිස්සු එතකොට ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ කිව්වොත් දෙවියෝ කියනවා මෙතන මේගොල්ලෝ කියලා අහන්න නැති හින්දා අපි ඒගොල්ලන්ගේ හදවට මුද්‍රා කරා කියලා. දැන් ඒගොල්ලෝ දෝෂාරෝපණය කරන්න හොඳ නැහැනේ. මොකද්ද මේ දෙවියෝ අපිට මුද්‍රා දාපු හින්දා තමයි අපි මේ පිළිගන්නේ නැහැ කියලා. එතකොට කොහොමද ඉස්සෙල්ලා සිද්ධ වුනේ? අන්න එතකොට කියනවා ඒ හින්දා ඔයගොල්ලෝ මේ වගේ දෙයක් වටහා ගන්න ඕනේ නම් 83 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වාක්‍යය පොඩ්ඩක් බලලා ඒක අනුව තේරුම් ගන්න කියලා කියනවා. අපි දැන් 83 වෙනි මේ පරිච්ඡේදයේ 14 වෙනි වාක්‍ය බලමු. ඒකේ කියනවා කල්ලා බල් රාන අලා කුලූබි මා කානු යක්සිබූන්. එතකොට දෙවියන් ඔවුන්ට මුද්‍රා තබලා කියලා කිව්වට දෙවියන් මුද්‍රා තබුවා නෙමෙයි. එසේ ඔවුන් සිතන පරිදි නොව ඔවුන් උපයමින් සිටි පාපතර දෙයින් ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත. එතකොට මේගොල්ලෝ නබිතුමා කියන්නේ පිළිගන්නේ එපා කියන වැරදි දේම නැවත කරනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් මේන්ටේන් කියවනේ. අපි ඇවිල්ලා අම්කිසි දෙයක් ඒක පරිපාලනය කරන්න ඕනේ. ඒක අම්කිසි නඩත්තු කරන්න ඕනේ. නඩත්තු කරන්නේ නැතුව ගියා මොනවද වෙන්නේ? යකඩයක් නඩත්තු කරේ නැත්තම් පේන්ට් ගාලා නැත්නම් ග්‍රීස් ගාලා මොනාර එකක් ගෙවුවේ නැත්තම් ඒක මල බැඳෙනවා. ලීයක් නම් ඒකට පේන්ට් එකක් ගාලා ඒකට යල් සාත්තු කරේ නැත්තම් නඩත්තු කරේ නැත්තම් ඒක දිනලා යනවා. ඒ වගේ තමයි ලෝකයේ තියෙන ඕනම දෙයක්. අපි පාවිච්චි කරන්නේ නැතුව පැත්තකට දැම්මාම ඒවා මල බැඳිලා ඒවා භාවිතේන ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එතකොට මේගොල්ලන්ගේ හදවතට මුද්‍රාව දැම්ම කියන එකෙන් තේරුම ලෝකයේ අල්ලාහ් තාලා මේ ලෝකයේ හදලා තියෙන සකස් කරලා තියෙන කොයි ක්‍රමයකටද කිව්වොත් යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක් සවන් දෙන්නේ නැහැ. වැරදි වැඩ කරනකොට දැන් ඒ වැරදි වැඩ හින්දා ඒ වැරදි වලින් ඔහුගේ වටාපිටාවේ ඔහුගේ හදවතේ කළු පාට තිත් සහ මේ මල බැඳෙනවා වගේ යම්කිසි දෙයක් බැඳෙනවා. ඒවා තව තවත් ඒ යහමකට තියෙන ඒ බුද්ධියේ තියෙන ඒ කොටස් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. හැමතිස්සෙම අවනත වීමේ ඒ ගතිගුණ අවනත වීමේ ඒ පුරුද්ද ඕගොල්ලෝ අතහැරලා දාලා ඒගොල්ලන්ට ඒ අවනත වීමේ පුරුද්ද නැහැ. අපි දකිනවා සමහර ළමයි දැන් වැඩි පිටියට අවනත වෙන්නේ නැහැ. එහෙම ගිහිල්ලා පොඩ්ඩක් ගණන් ගන්න නැහැ. එතකොට ඒ වගේ මෙතන දෙවියන් ඔවුන්ගේ හදවත් වලට මුද්‍රා කියලා කිව්වට ඒ මුද්‍රාව ඇතිවීමට හේතුව ඒගොල්ලන්ම තමයි. මෙච්චර කල් ඒගොල්ලෝ කරපු දේවල් වලින් ඒගොල්ලන්ගේ හදවතට මුද්‍රාව පැටලලා තියෙනවා. අවබෝධ නොයසේ ඔවුන් උපයාගත් ක්‍රියාවන්ගෙන් ඔවුන්ගේ හදවත් මල බැඳීම කාවරණය විය. එනම් අල්ලාහ් විසින් මුද්‍රා තබනු ලැබ ඇත යන්නේ අර්ථය තමන්ගේ ක්‍රියාවන්ගෙන් තමන් විසින්ම තමන්ගේ හදවත් වල මල බැඳීම තින
ආවරණය කරගත්තාහ යන්නය. එබැවින් කෙනෙකුට අල්ලාහ් තමාගේ අදවත මුද්‍රා තබනු ලැබ ඇත යනුවෙන් අල්ලාහ්ගේ විශේෂ විරුද්ධත්වයක් ඇති කළ නැහැ. එතකොට කාටවත් කියන්න බෑ මේ දෙවියන් කියනවනේ මගේ ඔයගොල්ලන්ගේ අදවත මුද්‍රා තියලා කියලා. ඒ හින්දා තමයි මම පිළිගන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔයගොල්ලෝ ආරම්භයේදී ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප කරපු එක තමයි ඔයගොල්ලන්ගේ හදවතට මල බැඳීමක් ඇටියට වෙලා තියෙන්නේ. හරි. තවද කියනවා වාලා අබුසාරීම් ගිෂාවා. එතකොට ඛතමල්ලාහු අලා කුලූබිහිම්. අල්ලාහ් තාලා ඔවුන්ගේ හදවතට මුද්‍රාවක් තබලා තියෙනවා. ඔවුන් හම්බ කරපු දේ මුද්‍රාව වැටිලා තියෙනවා. වාලා සම්මිහිම් ඔවුන්ගේ කනට අහලා අර මේ පිටිපාන එක තමයි පුරුද්දක් කරලා තියෙන්නේ. එතකොට කනටත් මුද්‍රාවක් වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ අහලා වැඩක් නැහැ. වාලා අබුසාරීම් ගිෂාවා. ඔවුන්ගේ ඇස් වලට තිරයක් වැටිලා තියෙනවා. ඔවුන්ගේ ඇස් වලට ආවරණයක් වැටිලා තියෙනවා. ඒක ඔවුන් හොයාගත්ත දෙයක්. තවද ඔවුන්ට මහත් වූ දඩුවමක් ඇත. දෙවියන් කියනවා ඔයගොල්ලෝ මේ අල් කුර්ආනයේ විශ්වාස කරන්න පෙරේ නැත්තම් මරණයෙන් පස්සේ ඔයගොල්ලෝ මාව ගාවට එනකොට ඔයගොල්ලන්ට ඒ වෙනුවෙන් දඬුවම් තියනවා කියලා අල් කුර්ආනයේ පවසනවා. ඊට පස්සේ ඊළඟ එකදී වමිනන් නාසි මන් යකූල් ආමන්නා බිල්ලාහි වබිල් යෞමිල් ආඛිරි වමා හුම් බිමුමිනීන්. දැන් අවිල්ලා ප්‍රතික්ෂේප කරන යන කිව්වා. ප්‍රතික්ෂේප කරන කට්ටිය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට අවිල්ලා වමිනන් නාසි මන් යකූල් සමහර මිනිස්සු ඉන්නවා අපි අල්ලාහ්වද පරමාන්ත දිනේ අවසාන දිනේද විශ්වාස කළමු කියලා පවසනවා. හැබැයි නමුත් ਉਹ විශ්වාස කරන්නේ නැහැ. එහෙම කට්ටියක් නබිතුමාගේ කාලේ හිටියා. නබිතුමාගේ කාලේ කොටසක් හිටියා. හරි නබිතුමා ගාවට ඇවිල්ලා කිව්වා අපි ඔබතුමාව විශ්වාස කරනවා. ඔබතුමා කරන නැමදුම් ටික අපි කරනවා කියලා කොටසක් පිළිගත්තා. තවත් කොටසක් එරෙහි වුණා. කිව්වා අපිට පිළිගන්න බෑ කිව්වා. සමහර කට්ටිය පිළිගන්න බෑ කිව්ව විතරක් නෙමෙයි එරෙහි වුණා. නබිතුමාට විරුද්ධව විවිධ දේවල් කරා. තව කොටසක් හිටියා ඒගොල්ලෝ ඇවිල්ලා පිළිගත්තා කියලා කියනවා. හැබැයි පිළිගත්තේ නැහැ. ඔය එකට ඉඳගෙන වල කපන්නේ ඒ වගේ කට්ටිය තමයි. බොරුවට කියන පිළිගත්තා කියලා. මේගොල්ලෝ මෙහෙම හින්ද හේතු කීපයක් සඳහන් වෙනවා. එකක් ඇවිල්ලා එක්කෝ උන්ට තේරෙනවා මේ මුස්ලිම් නබිතුමාව පිළිගන්න කට්ටිය අම්බි සෞභාග්‍යයක් කරා යනවා, දියුණුවක් ලබනවා කියලා පේනවා. ඒ වගේම පේනවා. එතකොට අර බාහිර භෞතික වශයෙන් ඒගොල්ලන්ට ලැබෙන තියෙන වාසි ලබා ගන්න නබිතුමත් එක්ක ඉන්නවා. හැබැයි මේ අනිත් වෙලාවට ගිහිල්ලා අනිත් අයට කියනවා අපි පිළිගන්නේ නැහැ කියලා. ඒ වැරදි කරන ඒ ලෝකේ තාම මේ ලෝකේම වංචා කරන කට්ටිය තමයි. සමහර රටවලත් අපි දන්නවනේ. ඒ රටේ ඉන්න මිනිස්සුන්ව පාවා දෙන කට්ටිය ඉන්නවා. ඒ රටේ ඉඳගෙන කියනවා අපි දේශභක්තිකයන් මේ මේ ජාතියට භක්තිය කියන අපි ඉන්නේ කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ මුදල් වලට නැත්තම් වෙන හේතුන් මත ඒ රටේ තියෙන රහස් පාවා දීලා ඒ රටේ ස්වෛරීත්වය ඒ රටේ තියෙන නායකයන් ඝාතනය වෙන්න ඔවුන්ට ජීවිත තර්ජනය වෙන්න ඒ ස්වෛරීත්වය නැති වෙන්න විවිධ දේවල් කරනවා. එතකොට මේක නබිතුමාගේ කාලේ ඒ වගේ කොටසක් හිටියා. බොරුවට කියනවා ඔව් අපි මේ රටට ආදරේ, නබිතුමාට ආදරේ, ඉස්ලාමයට ආදරේ කියලා කියනවා. හැබැයි වලකපන වැඩ තමයි කරන්නේ. ගිහිල්ලා ප්‍රතික්ෂේප කරන කට්ටිය ගාවට ගියා. ඒක සනාන වෙනවා අපි ඒක බලමු කියලා දෙන්න. 9 වෙනි 8 වෙනි පාදසටහන බැලුවා අපි මේ මුනාෆික්වරු මෙගලන්ට අරාබියෙන් කියන්නේ මුනාෆික්වරු කියලා වංචනිකයන්. එතකොට ආත්ම වංචකයන් පිළිබඳ මෙහි සඳහන් වී ඇත. ඔවුන් අල් කුර්ආනයේ සත්‍යස පිළිගන්නා බව පැවසුවද අභ්‍යන්තරයේ ඔවුන් පිළිගන්නේ නැහැ. ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. මේක ප්‍රතික්ෂේප කරන අයට වඩා බරපතලයි. බරපතල වැරද්දක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉස්ලාමයේ පිළිගන්නවා නම් පිළිගන්නවා කියලා කියන්නේ. පිළිගන්නේ නැද්ද? හරි පිළිගන්නේ නැහැ. වැඩ ඉවරයි, ප්‍රශ්නේ ඉවරයි. ඇයි බොරුවට පිළිගන්නවා කියලා මේගොල්ලෝ අතර ඉඳගෙන සමහර පවුල්වලත් ඉන්නවා. මේ පවුලේ වගේ ඉඳගෙන පවුලත් එක්ක ඉන්නවා. මේ පවුලේ කට්ටියටම වල කපනවා. ඒ පවුලේ කට්ටියත් එක්කම තරඟ කරනවා. එහෙම කට්ටියත් ඉන්නවා. අපි ඒ වගේම ඉදිරියේදී විස්තරාත්මකව බලමු. හැබැයි මේක අවිල්ලා අර ප්‍රතික්ෂේප කරන අයටත් වඩා බරපතල නිකන් වැරදි සාගත වැරදි කරන නින්දා ක්‍රියාවක් තමයි කියලා වංචාව කියන එක තමයි අපි කියන්න පුළුවන්. ඊට පස්සේ මේ වංචනිකයන් පිළිබඳ තවත් ඉදිරියේදී සඳහන් වෙනවා බලමු. ඊට පස්සේ ඊළඟ 9 වෙනි ආවාක්‍ය ඔව්හු අල්ලාහට විශ්වාස කළ උන්ට වංචා කරති. වංචා කරන්නේ බොරු කියනවා. බොරුවට විශ්වාස කළා කියලා කියනවා. හැබැයි විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔව්හු තමන්ටම හර වංචා නොකරන්න ඕනේ. ඒක අල්ලාහ් තාලා කියනවා කුරානයේ. සමහර ළමයි ඉන්නවනේ පාසලේ ඉගෙන ගන්නකොට ඒගොල්ලෝ ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්නවා වගේ රඟපානවා. එතකොට ගුරුවරයා කියනවා ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වගේ රඟපානවා. මට වංචා කරනවා, මාව රවට්ටනවා. හැබැයි විභාගයේදී අසමත් වෙන්නේ මම නෙමෙයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මට වංචා කරාට ඔයගොල්ලෝ වංචා කරගන්න ඔයගොල්ලන්ට. අල්ලාහ් දෙවියෝ කියනවා ඔයා ඔයගොල්ලෝ මාව පිළිගත්තේ නැහැ කියලා. මට පිටිපෑවා කියලා. ඔයගොල්ලෝ මාව මට වංචා කරා කියලා මතකන ගන්න.
ඔව්හු අල්ලාහට විශ්වාස කළොන්ට වංචා කරනවා බොරු කියනවා. හැබැයි ඔවුන් Tamanට හැර වංචා නොකරන්න ඕනේ. Tamanට තමයි වංචාව කරගන්න. තවද ඔව්හු මේ බව නොහාගති. එතකොට අර ළමයි සෙල්ලමක් දාලා දෙමෝපියන්ට හොරෙන් ගුරුවරුන්ට හොරෙන් වැරද්දක් කරනවා. එයා හිතනවා මම ගුරුවරුන්ව නැත්තම් දෙමෝපියන් රවට්ටුවා කියලා. හැබැයි එයාට තේරෙන්නේ නැහැ. එයා පොඩි ළමයි විතරක් නෙමෙයි. ලොකු මිනිස්සුත් ඉන්නවා. කාර්යාලවල ඉන්නවා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? කාර්යාලවල නැත්තම් ඒගොල්ලන්ගේ රැකියා ආයතනයේදී ඒගොල්ලෝ වංචා කරනවා. ඒගොල්ලෝ වැරදි කරනවා. එතකොට එතනින් තමන් වැඩ කරන ආයතනයේ ජය ලැබුවොත් තමයි මේගොල්ලන් ජය ලබන්නේ. එතකොට මෙයා ඒගොල්ලන්ට වංචා කරාට යම් කිසි දවසක ඒ වංචාවේ ප්‍රතිවිපාක හැටියට ඒ ව්‍යාපාරය කඩා වැටුණොත්, ඒ කාර්යාලය අඩපණ වුණොත්, ඒකේ තියෙන විපාක ඇවිල්ලා යාට තමයි හම්බෙන්නේ. ඒ කරපු එකනට තමයි හම්බෙන්නේ. හැබැයි යා ඒ වෙලාවේ ඒක තේරුම් ගන්න නැහැ. ඔය කඩා පාත් වෙනකොට තමයි තේරෙන්නේ කියන එක අල් කුර්ආනේ කියනවා. මේ බව ඕන් නොහංගති. ඕන්ට ඒක තේරෙන්නේ. ඊළඟට 10 වෙනි වාක්‍ය ඔවුන්ගේ හදවත් තුළ ව්‍යාධියක් ඇත. මේක එකලා රෝගයක්. විශ්වාස කරනවා නම් කරනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. මේ මොකද්ද මේ? බොරුවට පෙන්වන්න ඕන මොනකටද? සමහර ආගම්වල කට්ටිය ඉන්නවා. හරිම භක්තිමත් වගේ පෙන්න ගන්නවා. මහා භක්තිමත් වගේ තමයි පුරාජේරු පුරසාරම් සෝබනේ සංදර්ශනේ තමයි තියෙන්නේ. හැබැයි ක්‍රියාවල නැහැ. ඒ ඕන ආගමකට අදාළයි. දැන් එක්කෙනෙක් ආගමික අඳුමක් අඳිනවා කියමුකෝ. තමන්ගේ පෙනුම භක්තිමත් වගේ පෙන්න ගන්නවා. හැබැයි කරන්නේ ඔක්කොම නීච වැඩ. ඇයි ඕම කරන්න ඕනේ? ඔයාගේ භක්තියට අදාළ අඳුමක් අඳගන්න. එතකොට ඒ ආගමේ කට්ටියටත් නමක් නැහැ. මම ඕන ආගමක් කියලා කියනවා. ඉස්ලාම ආගම වුණත් ඒව තමයි. අපි අපේ ඇඳුම් නැවිලා අපේ භක්තියට ගැළපෙන විදිහට තමයි අඳින්න ඕනේ. අපි හිතනවා නම් අපි හොඳ දැන් කියමුකෝ විවිධ ආගම්වල පූජක කට්ටිය ඉන්නවනේ. කෙනෙක් මහාන වෙලා ඉන්නවා. තව කෙනෙක් මේ පාදරි කෙනෙක් පියතුමෙක් වෙලා ඉන්නවා. නැත්නම් තව තුමෙක් ආගමික තව කෙනෙක් ආගමික භක්තිමත්වරයෙක් කියන්නේ අපි ආගමික විද්වතෙක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් භක්තිකයෙක් වෙලා ඉන්නවා. මෞලවීවරයෙක් වෙලා ඉන්නවා කියමුකෝ. එතකොට ඒ තමන්ගේ බාහිර පෙනුම භක්තිමත් වගේ හදාගෙන ඇයි වැරදි කරන්න ඕනේ? ඒක කොයි සමාජයක් පිළිගන්නේ නැහැ. වෙන ආගමක වුණත් සමාජයේ එයාගේ ආගමික පූජක කෙනෙක් ඉන්නවා නම් එයා පූජක ඇඳුම ඇඳගෙන ඒ පූජක තැනකට බාරව වගේ ඉන්නවා නම් එයා ඒ වෙලාවේ එහෙම ඇඳගෙන අර සාමාන්‍ය මිනිස්සුකුත් කරන්නේ නැති වැරද්දක් කරනවා නම් ඒ ජනතාව කුපිත වෙනවනේ. ඒ ජනතාව එරෙහි වෙනවා. එරෙහි වෙන්නේ මිනිස්සෙක් හැටියට වැරදි කරන එක නෙමෙයි. මෙයා වංචාවක් කරනවා. තමන්ව භක්තිමත් වගේ ඇයි පෙන්නගෙන මේක කරන්නේ? මේක ඇවිල්ලා ලොකු ව්‍යාධියක්. මේක ලොකු රෝගයක් කියලා අල් කුර්ආනයේ පවසනවා. එබැවින් ඔවුන්ගේ ව්‍යාධිය අල්ලාහ් අධික කළේ. එතකොට අල්ලාහ් කියලා මේ දෙවියන් ඇවිල්ලා දඬුවම් දෙන විවිධ ක්‍රම තියෙනවා. එහෙමනේ. දැන් පියෙක් ඉන්නවා. තමන්ගේ දරුවෙක්ට කියනවා ඔයා ඉගෙන ගන්න කියලා. දැන් දරුවා හිතනවා මේ දෙමව්පියන් ඇවිල්ලා මට හරිම කරදරයි. මේගොල්ලෝ මට හරිම වද දෙනවා කියලා හිතනවා. හිතලා ඒ දෙමව්පියන් රිද්දවනවා, වංචා කරනවා, බොරු කරනවා, අවනත වෙන්නේ නැහැ කියනකොට එතකොට පියා කියන්නේ මම ඔයාට කියන උපදෙස් වලින් ඔයා ඉගෙන ගත්තොත්, ඔයා දියුණු වුණොත්, ඔයාගේ හැදියාව, ඔයාගේ සදාචාරය, ඔයාගේ සාරධර්ම ඔයා හැදුවොත් ඔයාගේ මම නැති දවසට ඔයාට තමයි ඒකේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඔයා තමයි සමාජයේ හොඳ තැනකට එන්නේ. ඔයාට හොඳ ආදායමක් ලැබෙයි. ඔයා දියුණු වෙයි. එතකොට මෙයා මේ දෙමව්පියන් වංචා කරනකොට පියා බලනවා මෙයාට කියලා හරියන්නේ නැහැ. ඔබ ඕන දෙයක් කරගනින් කියලා ආතාරලා දානවා. පාසලට යවනවා වෙන හොඳ දේවල් පාසල අනිවාර්යෙන් යනවා කියමුකෝ. යම් කිසි කාලයක් වුණාන් පස්සේ තරුණ වියට පස් වුණාන් පස්සේ මෙයා විවිධ දේවල් වලට දියුණු මාර්ගයට යවලා බලනවා. එයා ඇවිල්ලා වංචා කරනවා නැත්නම් ඒක අවනත වෙන්නේ නැත්නම් පියාට එක දවසක අතාරලා දානවා කියමුකෝ. එතකොට මොනවද වෙන්නේ? තව ටිකක් මෙයාගේ ව්‍යාධිය වැඩි වෙනවා. ඒ වගේ තමයි අල්ලාහ් දෙවියනොත් මිනිස්සුන්ට යහමඟ උපදෙස් ලබා දෙනවා, පැහැදිලි කරනවා, විස්තර කරනවා නබිතුමා නබිවරු මාර්ගයෙන්. හැබැයි ඉදිරියට ගියාන් පස්සේ එයා පිළිගන්නේ නැතුවම එයා හිතන්නේ මේක එයාට උපදෙස් දෙන එක එයාට ලොකු කරන ලොකු අපරාධයක් කියලා. එහෙම හිතලකොට දෙවියනොත් කියනවා මමත් ඒගොල්ලන්ව අතාරලා දානවා. ව්‍යාධිය වැඩි වුණත් කමක් නැහැ කියලා. දැන් දරුවෙක් ඉගෙන ගන්න හැම පාසුකම්ම වියදම් කරලා උත්සාහ කරනවා. ඒත් එයා ඒක අතුරෙක් හැටියට ගන්නවා නම් ඊට පස්සේ ඒක නවත්තලා දානවා. ව්‍යාධිය එයාගේ නොදැනුවත්කම, එයාගේ නූගත්කම තවත් වැඩි වෙන්න හරිනවා කියලා කියනවා. ඒ වගේ දෙවියන් අල්ලාහ් කියනවා අල්ලාහ් එයාගේ ව්‍යාධිය අධික කළේය. තවද ඔවුන් බොරු පවසමින් සිටි හේතුවෙන් ඔවුන්ට වේදනාකාරී දඬුවමක් ඇත. එතකොට බොරු පවසන එක සමහර අය කියනවා ඉස්ලාමයේ කට්ටිය මේ තකියා එම බොරු කියනවා බොරුවට පෙන්නනවා කියලා. එහෙම සංකල්පයක් තියෙනවා නම් කාට හරි පෙන්වන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා. එහෙම එකක් ඉස්ලාමීය ආගම කියන්නේ බොරු කියන එක වැරදි. එතකොට මේගොල්ලෝ වංචා කරනවා, බොරු කරනවා. මේකට මේගොල්ලන්ට දඬුවමක් තියෙනවා. ඊට පස්සේ 11 වෙනි
වාක්‍ය මීතලයේ කලාකාරකම් නොකරෝ යයි ඔවුන්ට පවසන ලැබුවට සැබවින්ම අපි සංශෝධකයන් වන්නේ මේ ඕන් පවසන. එතකොට මේ වගේ කට්ටිය තමයි දැන් විශ්වාසවන්තයන් ඉන්නවා. ප්‍රතික්ෂේප කරන කට්ටිය ඉන්නවා. මේ පැත්තේ ඉඳගෙන දැන් රජයන් වල තියෙනවා සමහර කට්ටිය. අපි දැක්කා සමහර රටවල මේ හතුරන්ට මේ රජයේ තොරතුරු ඔයකේ තියෙන විශේෂ කට්ටිය ඝාතනය කරන්න ඕන් තොරතුරු ලබා දීලා තමන්ගේ කට්ටියම තමන්ගේ ජනතාවම පවා දුන්නා. එතකොට මේ වගේ කට්ටිය ඉන්නවනේ. මේගොල්ලෝ තමයි භූමිය ඇවිල්ලා කලාකාරකම් ඇති කරන්නේ. මේගොල්ලෝ කියලා ඒකත් එකක් කියලා දැන් සමහර ඉන්නවා පවුල් දෙන්න අතර කොටවලා දානවා. නැත්තම් යාළුවෝ දෙන්නෙක් අතර කොටවලා දානවා. නැත්තම් නිකන් ඉන්නේ මිනිස්සු දෙන්නෙක් අතර කොටවලා දානවා. මේකට එකක් කියනවා අරයට එකක් කියනවා අරයට කියලා අරයාගේ යාළුවාගේ කතා කරනවා. මෙයාට කියලා මෙයාගේ යාළුවාගේ කතා කරනවා. ඊට පස්සේ දෙන්නටම ඒගොල්ලෝ නොකියපු දෙයක් කියලා ඒ දෙන්නම කොටවනවා. එතකොට කොටවලා පස්සේ කලාකාරකම් ප්‍රශ්න ඇති කරනවා. මේක නබිතුමාගේ කාලෙත් යම් කිසි කොටසක් හිටියා විශ්වාසවන්තයන් සහ විශ්වාස නොකරන අය ගාට ගිහිල්ලා එක දේවල් කියලා වුන් අතර කොටවන දෙයක් කරා. එතකොට කියනවා මීතලයේ කලාකාරකම් කරන්න එපා. මේ වගේ වැරදි වැඩ නීච වැඩ කරන්න එපා කියලා කියනකොට වුන් ප්‍රශ්න වුන් කියලා සැබවින්ම අපේ සංශෝධකයන් මේගොල්ලෝ කියන්නේ දැනුත් ඉන්නවා සමහර මේ ලෝකයේ අන්තර්ජාතික මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ අපි හැම රටකටම යන්නේ සමාදානය සාමය ස්ථාපිත කරන්න කියලා කියනවා. ගිහිල්ලා රටම විනාශ කරලා මේ සමතලා කරලා මිනිස්සුන්ව ජීවිත ටික හානි කරලා සම්පත්තික සූරා කාලා එහෙම කරන කට්ටිය මේ ලෝකෙත් ඉන්නවා. ඒක ඇවිල්ලා ඒගොල්ලෝ අන්තර්ජාතික මට්ටමින් කරනවා. ඒකට ඒ වගේ මේගොල්ලන්ට කිව්වොත් ඔයගොල්ලෝ මේ වගේ කලාකාරකම් කරන්න එපා කියලා අපි කියනවා. ඒ රටවලට ඒගොල්ලෝ කියනවා නෑ අපි සාමය තමයි වතුරන්නේ. අපි තියෙන හමුදාව සාම හමුදාවක් කියලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් කරපු දේවල් බැලුවොත් බොහෝ රටවල් විනාශ කරලා තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ මේ වගේ කට්ටිය සමාජයේ ඉන්නවා. ඒගොල්ලෝ මේවා කලාකාරකම් ඇති කරලා සමාජයෙන් විවසරය නැති කරනවා. එතකොට ඊළඟට අල්ලා ඉන්නහු හුල් මුෆ්සිදුන වලාකිලා ශාරූන්. අල්ලා කියනවා දැනගන්න බොල පැහැදිලිව දැනගන්න මේ කලාකරුවන් ඉන්නවනේ මේගොල්ලෝ තමයි. සාමය කියලා තමයි එන්නේ මේගොල්ලෝ. හැබැයි මේගොල්ලෝ තමයි කලාකරුවන්. එනම තොහු ඒ බව නොහඟති. මේගොල්ලෝ වැරදි කරලා වංචා කරලා ඒක පුරුද්දට ගිහිල්ලා. රට හැරියොත් කියන්නේ අපි තමයි සාමය තමයි අපි දෙන්නේ කියලා කියනවා. හැබැයි මේගොල්ලෝ තමයි කලාකාරකම් ඇති කරන්න කියලා කියනවා. තවද මිනිසුන් විශ්වාස කළාක් මෙන් නුඹලාද විශ්වාස කරෝ ඒ උන්ට පොහොසල උන්ට මිනිසුන් වරු නබිතුමාගේ සගයන් විශ්වාස කරා වගේ ඔයගොල්ලොත් විශ්වාස කරන්න කියලා කිව්වොත් අඥානයන් විශ්වාස කළාක් මෙන් අපි විශ්වාස කරන්නේ මොකද අහනවා. මේගොල්ලෝ හොඳ දෙයක් කියපුවම විශ්වාස කරන්නේත් නැහැ. එතකොට අනිත් අය වගේ ඔයගොල්ලෝ විශ්වාස කරන්නකෝ කියලා ඒගොල්ලන්ට කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ ඔය නෝගත් අඥානයන් වගේ අපි විශ්වාස කරන්නද කියලා කියනවා. සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සහයෝගය දෙන්නේ වැරදි කරන කට්ටියට. ඒගොල්ලන්ට කිව්වොත් ඔය වැරදි කරන කට්ටියට සහයෝගය දෙන්න එපා. කලාකාර කරන කට්ටිය කරන්න කිව්වොත් ඒගොල්ලෝ කියනවා නැහැ අපි ඇවිල්ලා අපි මොනවාද අපිත් මෝඩය වගේ කරනවාද? ඒ කියන්නේ ඒගොල්ලෝ ඇන්දිලා ඉන්නේ අපිත් මෝඩය වගේ විශ්වාස කරන්නද? අඥානයන් වගේ මේගොල්ලෝ විශ්වාස කරන්නද කියලා අහනවා. අලා ඉන්නහුම් හුමුස්සෆා වලාකිල්ලා යාලමුන්. දෙවියන් කියනවා ඔයගොල්ලෝ මේ විශ්වාස කරන අය බලලා අඥානයන් කියලා කිව්වට ඔයගොල්ලෝ තමයි අඥානයන් කියලා අල් කුර්ආනයේ කියනවා. ඕහෝ විශ්වාස කළවුන් හමෝ වෙත අපිද විශ්වාස කළවුන්. විශ්වාස කරලා දැක්කොත් කියන අපිට විශ්වාස කරනවා කියලා. ඔහු තම ෂයිතානුන් සමග තනිව රසූ කළයි. තමන්ගේ අර ප්‍රතික්ෂේප කරන කට්ටිය එක්ක එකතු වුණාම සැබවින්ම අපි නුඹලා සමග කියලා ඒගොල්ලන්ටත් කියලා කියනවා. අපි විශ්වාසකයන් සමච්චල කරන්නන්මයි පස්සේ. ඒක ඒගොල්ලන්ට කියලා කියනවා අපි ප්‍රතික්ෂේප කරන අය තමයි බොරුවට මුස්ලිම් අය ගාවට ගිහිල්ලා විශ්වාස කරනවා කියලා කියනවා. අපි නිකන් විහිළුවට සමච්චලයට කියන්නේ කියලා කියනවා. එතකොට ඔවුන්ගේ සීමාව ඉක්ම වීමෙහි ව්‍යාකූල තත්වයේ ඔවුන්ව අතහර දමයි. එතකොට ඔවුන්ගේ සමච්චලයට විනිශ්චය දිනදී අල්ලා ප්‍රතිචාර සපයයි. එතකොට අල්ලා කියනවා ඔයගොල්ලෝ සමච්චලයට කරනවාද? මාත් ඔයගොල්ලන්ව සමච්චලයට පත් කරනවා කියලා. ඒ ශෛලියෙන් තමයි කියන්නේ ඒක. ඒකේ තේරුම මොකද්ද? අවසාන දිනේදී ඔයගොල්ලන්ට නිසි දඬුවම අපි ලබා දෙනවා කියලා අල්ලා ප්‍රතිචාර දෙනවා. තවද ඔවුන්ගේ සීමාව ඉක්ම වෙහි ව්‍යාකූල තත්වයේ ඔවුන් අතර දමයි. එතකොට අල්ලාහ් තාලා ඔවුන්ට සමච්චල් කරනවා කියන්නේ ඔයගොල්ලන්ට දෙන දඬුවම මොකද්ද? දැන් එක්කෙනෙක් ඇවිල්ලා අපි කියනවා ඔයා ඉගෙන ගන්න හොඳ තැනකට එන්න. හොඳ ව්‍යාපාරයක් කරමු තැනකට එන්න කියලා. ඒකෝට එයා පිළිගන්නේ නැහැ, අවනත වෙන්නේ නැහැ. ඉතින් එයාට කරන ලොකුම දඬුවම මොකද්ද? ඔය යන පාරේ ගිහිල්ලා හොඳ පාඩමක් ඉගෙනගෙන එන්න අතාරින්න තමයි තියෙන්නේ. ඒකෝට දෙවියනුත් කියනවා ඔවුන්ට සමච්චල් කරන්නේ මොකද්ද? සැබවින්ම තවද ඔවුන්ගේ සීමාව ඉක්ම වීමෙහි. මේ සීමාව ඉක්ම වෙලා වැරදි වැඩ කරනවානේ. ඒගොල්ලන්ගේ ව්‍යාකූල තත්වයේ තියෙන එක තියෙනවානේ. අතහරලා දාන එක. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන දඩුවම. ඔව්හු යහමග වෙනුවට අයමග මෙලදී ගත්තෝය. මේගොල්ලෝ යහමග වෙනුවට අයහමග වැරදි මග මෙලදී අරන් තියෙනවා. ඒක මෙලදී අරන් තියනවා කියන්නේ ලොකු වෙහසක් දරලා තමයි වැරදි වැඩ කරන්නේ.
එහි නොවුන්ගේ ව්‍යාපාරය ඔවුන්ට ලාභදායී නොවිය. එතකොට හොඳ දෙයක් කරොත් ඒකේ ප්‍රතිඵල ඒකේ ලාභය ඔවුන්ට තමයි ලැබෙන්නේ. ඔවුන් වැරදි දෙයක් කරනවා නම් ඒකේ අලාභයත් ඔයගොල්ලන්ට ලැබෙනවා. තවද ඔහු යහමඟ ලැබුවන්ට නොවේති. අල්ලාහ් කියනවා මුස්ලිම් අයව බලලා ඔගොල්ලොම බලලා මේ ඔගොල්ලෝ ඊර්ෂ්‍යා කරන්න බය වෙන්න එපා. ඒගොල්ලෝ යහමඟ ලැබුවන් උනේ නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට මෙහෙම තියෙනවානේ. සමහර වෙලාවට එක්කෙනෙක් හොඳ මගේ ඉන්නවා. එතකොට එයාගේ ලොකු යාළුවෝ සෙට් එකක් වැරදි මගේ ඉන්නේ. හැබැයි අර වැරදි කරන කට්ටිය මෙයාව සමච්චල් කරනවා. මොකද්ද මෙයා නිකන් වැරදි පසුගාමී වෙලා ඉන්නවා වගේ. අපි කියමුකෝ සමහර දේවල් එහෙම තියෙනවා. ඒක උදාහරණ කියන්න එච්චර හොඳ නැහැ. සමහර වැරදි වැඩ එතනද සමාජයේ 20ක් කරනවා කියමුකෝ. ඒකේ එක්කෙනෙක් ඉන්නවා එයා ඒ වැරද්ද කරන්නේ නැහැ. උදාහරණ වශයෙන් මත්පැන් පානය කියමුකෝ. දැන් 20ක් ඉන්නවා මත්පැන් පානය කරනවා. ඒ කාර්යාලයේ නැත්නම් ඒ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක් විතරක් කරන්නේ නැහැ කියමුකෝ. ඒකට 20 දෙනාම එකතු වෙලා මෙයාට සමච්චල් කරනකොට මෙයා හිතනවා මම පසුගාමීද දන්නේ නැහැ. මම පත්යන් පානය කරන්නේ නැහැ. නැත්නම් මම දුම්බැටි පානය කරන්නේ මම උදාහරණයක් කිව්වේ. ඒ වගේ වෙන වැරදි වෙන්න පුළුවන්. එතකොට මුස්ලිම්වරු එහෙම හිතන්න නරකයිනේ. ඒ කියන්නේ තාම නබිතුමා ඉස්ලාමීය ඒ සහාබාවරුන්ට උගන්වනකොට යම්කිසි සුළු පිරිසක් තමයි පිළිගත්තේ. යම්කිසි පිරිසක් ප්‍රතික්ෂේප කරගෙන හිටියේ. යම්කිසි කොටසක් මෙහෙම දෙපැත්තටම නැතුව හිටියා. එතකොට අල්ලාහ් තාලා කුරානයේ කියනවා ඔයගොල්ලෝ එකලම බලලා රැවටෙන්න එපා. ඒගොල්ලෝ නොමග ගියායි කියලා කියනවා. තව මේගොල්ලෝ ගැන ඊළඟ වාක්‍යවල අල්ලාහ් තාලා උදාහරණ දෙකක් කියනවා. උදාහරණ දෙකක් කියන එකක් ඇවිල්ලා මේ ගින්නක් මොලවපු කට්ටිය ගැන උදාහරණයක් කියනවා. තවද වැසි පහළ වෙච්ච අය ගැන යම්කිසි උදාහරණ දෙකක් එනවා. අපි මේ වීඩියෝ එක පැය භාගයක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා අපි මේක මෙතනින් අවසන් කරමු. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙමු. උදාහරණ දැන් කියපුව විශ්වාසවන්තයන් විශ්වාස නොකරන කට්ටිය ආත්මවංචකයන්ගේ උදාහරණ ඊළඟට එනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී බලමු. සම්බන්ධ වීම පිළිබඳ සියලු දෙනාට බොහොම ස්තුතියි. ජසාකල්ලාහ් ඛෛරල් ජසා.